පෙරදින විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළ ඉන්ජෙක්ස් 2025 ප්‍රදර්ශනය වෙනුවෙන් පෙරදින විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු ගණිත දෙපාර්තමේන්තුවෙන් නිර්මාණය කළ නවතම ප්‍රදර්ශන කුටියක් වන The Escape Room ප්‍රදර්ශන කුටියයි මේ. ඉතින් අපි බලමු මොකක්ද මේ The Escape Room ප්‍රදර්ශන කුටිය කියන්නේ කියලා. හරි. අපි මේ escape room එකට ගන්නේ සමාජිකයන් 3 ඉඳන් 5 වෙනකම් ටීම් එක. එතකොට මේ ටීම් එකට හම්බෙන්නේ විනාඩි 10ක්. ඒ විනාඩි 10 ඇතුළත යාලා සම්පූර්ණ කරන්න ඕනේ ගණිතයට සම්බන්ධ වෙච්ච සහ ක්‍රියාකාරකම් තියෙන වෙනස් අභියෝග 6ක්. ඒ 6ම යාලා නිමා කරලා පස්සේ තමයි අපේ ටනල් එකේ එහා පැත්තේ තියෙන තව දොරක්. ඒ දොරේ අකුරු දාලා තිනවා ඉබ්බෙක්. ඒ ඉබ්බට තියෙනවා කෝඩ් එකක්. අනේ කෝඩ් එකේ ඉලක්කම් තුනක් යාලා අන්තිමට හොයාගන්න. ඉතින් අපි බලමු මොකක්ද මේ කණ්ඩායමට හම්බෙන්නේ පළවෙනි අභියෝගය කියලා. හරි. ඉතින් එයාපු කණ්ඩායමට හම්බෙන පළවෙනි අභියෝගය තමයි මේක. ඉතින් එයාට ඉස්සලම හම්බෙනවා මෙන්න මේ විදිහට කාඩ් එකක්. මේ කාඩ් එක කියවම එයාට තේරෙනවා මේකේ තියෙන සමගාමී සමීකරණ දෙකක්. ඒතර ඒක විසඳුවාම මේ උත්තර පහෙන් මොනවාට උත්තරයක් එයාට හම්බෙනවා. ඒතර ඔයාලට පේනවා මේ ඉලක්කම් වලට අදාළව දීලා තිනවා එක එක සංකේත වගේ. ඒතර මේ සංකේත ටික අපි බිත්තියේ අලවලා තියෙනවා. ඒතර උතන පළවෙනි සංකේතය, දෙවෙනි සංකේතය, 3, 4, 5 විදිහට සංකේත පහම බිත්තිය අපි අලවලා තියෙනවා. එතකොට යාළුවට මෙන්න මේ අපි ගාව තියෙනවා මේ වගේ කාඩ් පහක්. අපි දැන් දුන්නේ මෙන්න මේ පළවෙනි කාඩ් එකනේ. ඒතර මේ පළවෙනි කාඩ් එකේ විතර යාළුවන උත්තරය තමයි 24 කියන එක. ඒතර 24 කියන එකට අපි දන්නවා මෙතන සංකේතය තමයි ඇහැ. ඒතර මෙන්න මේ ඇහැ දක්වා සුළු කරන ටික තමයි යාළුවගේ පළවෙනි ටාස්ක් එක කියලා නැත්තම් පළවෙනි අභියෝගය කියලා කියන්නේ. ඒතර යාළුවා යනවා ඇහැ ගාවට මොකක්ද යාළුවගේ දෙවෙනි අභියෝගය කියලා බලන්න. හරි. ඉතින් දැන් යාළුවන්නේ දෙවෙනි අභියෝගයට. එතකොට මෙතන තියෙන්නේ එන්ක්‍රිප්ට් කරපු කෝඩ් එක. එතන මෙතන තියෙන්නේ එන්ක්‍රිප්ෂන් කී එක. ඒත් යාලා කරන්න ඕනේ මේ එන්ක්‍රිප්ට් කරපු කෝඩ් එක මෙන්න මේ එන්ක්‍රිප්ෂන් කී එක පාවිච්චි කරලා ඩිකෝඩ් කරගන්න එක. එතකොට දැන් මෙතන තියෙන තේරුම් විදිහට මෙතන 8 නේ තියෙන්නේ. ඒතර මෙතන බිංදුව කියන්නේ බිංදුව නෙමෙයි 2. 1 කියන්නේ 1 නෙමෙයි 3. 2 කියන්නේ 2 නෙමෙයි 4. ඒ කියන්නේ මේ 2 2 ගිහිලා තියෙන්නේ. ඒතර 8 කියන්නේ 8 නෙමෙයි. අතරම ගියොත් 10. හැබැයි මෙතන ඩෙසිමල්ස් ඉඳලා බිංදුවේ ඉඳන් 9ට තමයි ඉලක්කම් තියෙන්නේ. එහෙනම් 8 කියන්නේ දෙකක් එකතු කරාම 10. 10 කියන්නේ 10 නෙමෙයි බිංදුව. එහෙනම් මෙතන ඉන්න පළවෙනි අංකයේ විදිහට ඉන්න බිංදුව. ඊට පස්සේ ඊළඟ අංකයේ බිංදුවනේ. ඒතර බිංදුව කියන එක 2 කියලා මෙතන පැහැදිලිව දීලාම තියෙනවා. එහෙනම් මෙතන ඉන්න බිංදුවයි 2යි බිංදුවයි බිංදුවයි. ඊට පස්සේ අකුරු අපි බලුවොත් එතන මෙතන A කියලා කියන්නේ A නෙමෙයි C, B කියලා කියන්නේ B නෙමෙයි D, I කියන්නේ 2 2 ගිහිලා තියෙන අකුරු. C කියලා කියන්නේ C නෙමෙයි E. එතකොට මෙතන පළවෙනි අකුරු A එක දීලා තියෙනවා. A කියන්නේ C කියලා නම් පළවෙනි අකුරු වෙන්නේ C. ඊට පස්සේ ඊළඟ අකුරු J නේ. එතකොට J කියන්නේ KL. අකුරු දෙකයි. එතකොට මේක L. ඊට තුන්වෙනි අකුරු කියන්නේ M නේ. එතකොට M කියන්නේ NO. එතකොට මෙතන CLO. ඔය විදිහට මේක ඩිකෝඩ් කරන් ගියාම මෙයාට එන වචනයක් මෙතන බිංදුවයි 2යි බිංදුවයි බිංදුවයි කියන්නේ 2. මෙතන එන්නේ ක්ලොක් ඇන්ගල් කියලා. ඒ කියන්නේ ක්ලොක් ඇන්ගල් කියලා කියන්නේ ඔරලෝසුවේ පැය කට්ට විනාඩි කට්ට අතර කෝණය. එතකොට එයාලට මෙතන උත්තර එනවා 2 කියන වෙලාවේ පැය කට්ට විනාඩි කට්ට අතර කෝණය තමයි එයාලට හම්බෙන ඉංගිය. ඒක තමයි එයාලට සම්පූර්ණ කරන්න ඕනේ දෙවෙනි අභියෝගය. ඉතින් අපි බලමු ඔය ඉංගියත් එක්ක එයාලට හම්බෙන තුන්වෙනි අභියෝගය මොකක්ද කියලා. හරි. දැන් යා දෙවෙනි අභියෝගය යා හොයාගත්තානේ 2 කියන වෙලාවේ ක්ලොක් ඇන්ගල් එක කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන අපි එයාලා එනකොට මෙන්න මෙතන අපි හදලා තිනවා එයාලට එන වෙලාව. ඒතර එයාලට එන 2 කියලානේ. එතකොට 2 ක්ලොක් ඇන්ගල් එක කියලා කියන්නේ පැය කට්ට විනාඩි කට්ට අතර කෝණය. ඒතර අපි දන්නවා ඔතන තියෙන්නේ අංශක 90න් 3න් 2ක් නේ. ඒ කියන්නේ කෝණය අංශක 60යි. ඒතර එයාලා උතනින් 60 කියන උත්තරය අරගෙන එයාලා එනවා එයාලට හම්බෙන ඊළඟ අභියෝගයට. ඒ කියන්නේ හතරවෙනි අභියෝගයට. එතකොට තුන්වෙනි අභියෝගයෙන් එයාලට හම්බුනන කෝණයක් අංශක 60යි කියලා. එයාලා අංශක 60 කියන කෝණයත් එක්ක ඉස්සරහට එනකොට එයාලා එනවා මෙන්න මේ වගේ කොටියකට. එයාලා එනකොට පේනවා මෙන්න මෙතන අපි ලියලා දෙනවා පොඩි ඉංගියක්. එතන ලියලා තියෙන්නේ follow the radiant gaze of Anubis, his guiding ray of light will reveal the path to your escape කියලා. ඒ කියන්නේ අරගෙන ආපු කෝණය දිගේ ආලෝක කිරණයක් යවුවොත් ඒකේ ආලව escape කරවයි වගේ තේරුමක් තමයි මෙතනින් එන්නේ. එතකොට එයාලට පේනවා මෙන්න මෙතන අපි ඇල්ලලා දෙනවා වෙනස් සංකේත 9. එතකොට එයාලට ඒ වගේම මෙතෙන් එනකොට අපි දෙනවා මෙන්න මේ වගේ ලේසර් ලෝචර්. එතකොට එයාලා තවට ඉස්සරහට එනකොට එයාලට පේනවා මෙතන අපි හදලා තියෙනවා වෙනස් කෝණ 5ක් සහ මෙතන තියෙනවා කණ්ණාඩියක්. එතකොට එයාලා මොකද්ද කරන්න ඕන? අතන තියෙන ඉංගියක් කියවලා තේරුම් අරගෙන එයාලට ආපු කෝණේ තියෙන අංශක 60 කියන එක. අන්නේ අංශක 60 කියන එක දිගේ මෙන්න මේ ලේසර් කිරණය යවුවොත් එයාලා escape කරවයි ගන්න මෙයාට ඉංගියෙන් එන්නේ. කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා.
දැන් මට ආවේ අංශක 60 නේ. ඔන්න මම අංශක 60 දිගේ මෙන්න මේ කිරණ යවනවා. එතකොට බලන්න කණ්ණාඩියෙන් පරාවර්තන වෙලා එහා පැත්තට එක සංකේතයකට පොයින්ට් වෙනවා. එතකොට යාළ මේ සංකේතය අඳුරගන්න එක තමයි යාළ සාර්ථක කරගන්න හතරවෙනි අභියෝගය වෙන්නේ. එතකොට මෙතන පේනවා මෙතන තියෙනවා කොළ වර්ගයක්. හැම එකෙම ෂොට්ස් කපලා තියෙනවා. එතකොට ඒ කොළ වල අපි ඇඳලා තිනවා අර සංකේත නමෙම. එතකොට යාළ මෙතනින් තෝරගන්න හරි සංකේතය මෙතනින් යාලා හරියට තෝරගන්න ඕනේ. එතකොට අපිට අදාළ සංකේතය ආවේ අර උඩින් නම් පස්වෙනි සංකේතයනේ. ඒ කියන්නේ මෙන්න මේ සංකේතය. එතකොට යාලා මෙන්න මේකත් අරගෙන එනවා. එයාලගේ පස්වෙනි අභියෝගයට. හරි. ඉතින් දැන් අපි බලමු. මෙන්න යාලා හොයාගත්තේ කොලෙත් එක්ක මොකක්ද යට හම්බ වෙන පස්වෙනි අභියෝගය කියලා බලන්න. එතකොට යාලා මේ පොඩි පාටු ටනල් එකදී යනකොට යාලා මෙන්න හැම පොඩි පසල්ලක් වයක් හම්බ වෙනවා. එතකොට දැන් යාලා මේ ස්ලොට් එක අරගෙන ආවේ. එතකොට මේ ස්ලොට් එක මේකෙන් තියලා බලද්දි එයාලට එක කාලයක් විතරක් හරිනම් ෆීඩ් වෙන්න ඕනේ. දැන් බලමු මොකද්ද මේකේ ෆීඩ් වෙන කාලය කියලා. දැන් මෙතන කහ පාටින් ෆීඩ් වෙන්නේ. එතකොට මේ සමීකරණය තමයි එයාලට අදාළ සමීකරණය වෙන්නේ. හරි. දැන් ෆීඩ් වෙච්ච පාට හොයාගත්ත ඉඳ මේක අයින් කරමු. එතකොට මෙන්න මේ කහ පාට සමීකරණය තමයි එයාලට හම්බෙන්නේ. අපි අහන්නේ x කීයද කියලානේ. එතකොට මේක පොඩ්ඩක් බලුවම මෙතන සමාන කිරීමක් තියෙනවා. ඒ කියන්නේ මේක සමීකරණයක්. එතකොට සමීකරණ අපි දන්නවා මෙහෙන් බැලුවොත් මේක පේන්නේ එක විදිහකට, මේ පැත්තෙන් බැලුවොත් පේන්නේ තව විදිහකට. ඒතර ඔක පැත්ත වාගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අපි ඒ හින්දා මෙතන 15ක් ගහලා දෙනවා පොඩි ඉඟියක්. එතන කියන්නේ the black dot will not mislead you කියලා. ඒ කියන්නේ කළු පාට තිත පාව නම ගවන්නේ නැති වෙයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සමීකරණය තියෙන කළු පාට තිතක්. ඒකේ තේරුම මොකද්ද? මේ සමීකරණ කියවන්න කියන්නේ කළු පාට තිත තියෙන පැත්තේ ඉඳන්. ඒ කියන්නේ මේ කියවන්න ඕනේ 19 සමානයි 96 වැඩි කිරීම 45 ඍණ x වල ගණය ඍණ 615 බෙදීම 3 කියන එක. අපි අහන්නේ x නේ. දැන් අපි දන්නවා මේ මුළු අභියෝග මාලාවටම දෙන්නේ විනාඩි 10යිනේ. ඒතර අපි දන්නවා මේක සාමාන්‍ය කෙනෙක්ට මේ 96 වරක් 45 කියන එක සුළු ගන්න ගොඩක් වෙලා යනවා. ඒතර අපි යාට උදාවක් විදිහට මෙන්න මේ පැත්ත බිත්තියේ මේ වැඩි කිරීම ටික සහ ගණයන් ටික උත්තර ටික ලියලා තියෙනවා. එතකොට අපි බලමු අපිට මොකක්ද ඕනන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ 96 වරක් 45 කියන එකනේ. ඒතර 96 වරක් 45 කියන්නේ මේ කොහේ හරි අපි ලියලා තියෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතන ලියලා දෙනවා 96 වරක් 45 සමානයි 4320යි කියලා. එතකොට යාලා ඔය උත්තරෙත් අරගෙන මේක සුළු ගන්න තමයි තියෙන්නේ. මෙතන 615 බෙදීම 3 කියන එක එහෙම සරලව මේ විසඳන්න පුළුවන්. ඉතින් 205 කියලා සරලව විසඳන්න පුළුවන්. එහෙම කරලා යාලට x ඝනයට මොකක්ද උත්තරයක් එන්න ඕනේ. දැන් මෙතන කහ පාටකට අදාළ මෙයාට උත්තරේ එන්න ඕනේ 16 ඝනය කියන එක. කියන්නේ මෙන්න මේව 7096 කියන එක. එතන අපි අහන්නේ 790 අපි අහන්නේ x නේ. එතකොට x කියලා කියන්නේ 16. එතකොට යාලා මෙන්න මේ පස්වෙනි අභියෝගයෙන් 16 කියන උත්තරේ x ට අරගෙන යාලා එනවා. එයාට හම්බ වෙන 6 වෙනි අභියෝගයට. හරි. යාලා x වලට 16 කියන උත්තරේ අරගෙන යාලා එනවා යාලගේ 6 වෙනි අභියෝගයට. එතකොට 6 වෙනි අභියෝගයට ආවම අපිට පේනවා මෙතන තියෙන්නේ chess board එකක්. එතකොට අපි මෙන්න මෙතන කරන්න ඕන දේවල් ටික ලියලා තිනවා. බලමු මම ලියලා දෙන්නේ කියලා. final move. ඒක තමයි මේ අභියෝගයේ නම. ඒක ලියලා තියෙන්නේ find the coordinate of the cell to move a piece to checkmate. ඒ කියන්නේ මේකේ මොනවා හරි පැත්තක් මේට් කරන්න ඕනේ එක මූවමන්ට් එකකින්. අපි අහන්නේ මේ මූවමන්ට් එක අපි අදින කොටුව තමයි අපි අහන්නේ. කොටුවේ කෝඩිනේට් එක. එතකොට මේක දිහා බලුවම පේනවා අපිට පෝන් සයින් පැත්ත හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි එක්කෙනෙක් හිතන්න මේ පැත්තෙන් බෝඩ් එක බලනවා. තව හිතන්න අර පැත්තෙන් බෝඩ් එක බලනවා කියලා. ඉතින් අපි දන්නවා පෝන්ස්ලා ෆස්ට් රෑන්ක් එකේවත් 8 රෑන්ක් එකේවත් ඉන්නේ නැහැ. එහෙනම් මේ බෝඩ් එක තියෙන්නේ මේ පැත්තට. හරි. එතකොට මෙතන පේනවා පැහැදිලිව කියලා දෙන්නෙක් ඉන්නවා. එතන බලමු මේ කොහොමද මේට් වෙනවද කියලා. එතන මේක ඔයාලා ඇනලයිස් කරොත් මේ ඔයාලට තේරෙයි මේක එක මූවමන්ට් එක කියන්නේ මොයට් එක මූවමන්ට් එකේ මේට් කරන එකම අවස්ථාවෙilla මෙන්න මේ බිෂොප් මෙන්න මෙතන දාලා මෙන්න මේ කිංග චෙක්මේට් කරන්නේ කියලා. එතකොට අපි දන්නවා චෙස් වල මේ බෝඩ් එකේ කෝඩිනේට් එක හදලා තියෙන්නේ මෙන්න මේ කොටුව A1 විදියට. එතකොට මේක A B C D E F G H විදියට තමයි මේක අංකණය කරලා තියෙන්නේ. අපි අදපු මූවමන්ට් එකට අනුව මෙන්න මේ කොටුව අදාළ වෙන්නේ A B C D කියන ඉංග්‍රීසි අකුරට සහ ඉලක්කම වෙන්නේ 1 2 3 4 විදිහට ගත්තාම මෙතන එන්නේ 7. එතකොට මේ කොටුව තමයි D7 කියන කොටුව. එතකොට බලමු මෙතන මොකද කරන්න තියෙන්නේ කියලා. ලෙටර් කියන්නේ D. එතකොට ඩිජිට් එක කියන්නේ 7. එතකොට D7. එතකොට 7 කියන එක මේ ඊතල දෙකේ මෙතන දෙනවා. D කියන එක ඉලක්කම් දෙක බාට පරිවර්තනය කරන්න ඕනේ. ඒකට තමයි මෙන්න මෙතන දීලා තින්නේ. මේක ඇත්තටම හෙක්සාඩෙසිමල් වලින් තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. එතකොට අපි දන්නවා හෙක්සාඩෙසිමල් දන්නේ නැති එක්කෙනා තමයි අපි දැන් ඩිකෝඩ් කරන්න ඉතින් කියලා දීලා තියෙන්නේ. එතකොට D කියලා කියන්නේ දැන් බලන්න අපි A කියලා කියන්නේ 10, B කියලා කියන්නේ 11, C කියන්නේ 12 නම් D කියන්නේ
13 වෙන්න ඕනේ. නම් මෙතන එයාට එන ඉලක්කම් තුන තමයි 13 7 කියන්නේ 137. ඒතර එයාලා මෙතන 137 කියන ඉලක්කම් තුන අරගෙන එයාට එනවා එයාට හම් වෙන අන්තිම අභියෝගය විතර. ඒ කියන්නේ escape door එකේ අවසානය. හරි. දැන් ඒ කණ්ඩායම සාර්ථක අභියෝග 6ක් නිමා කරලා තියෙනවා. ඒකට දැන් එයාලා එනවා අවසාන එයාලගේ අරමුණ වෙච්ච escape door එක ගාවට. බලමු මොකද escape door එක ගාව කරන්න තියෙන්නේ කියලා. එතන මෙතෙන් ආවම එයාට පේනවා මෙතන x කියලා දෙනවා ඉලක්කම් 10ක්. අපිට මතකයි අපි අතරින් ආපු උත්තරේ 16 කියලා. එතකොට මෙතෙන් එයාලා 16 දැම්මාම මෙතන දෙකක් ඉවර වෙනවා. එතකොට තව එකක් ඉතුරුයි මිස්ටි ඩිජිට් එක. අපි බලමු පස්සේ ඒ මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන ෆයිනල් මූව් කියලා තියෙනවා. ඒත් ෆයිනල් මූව් කියන්නේ අපිට චෙස් බෝඩ් එකෙන් ආපු උත්තරේ. කියන්නේ 137 කියන උත්තරේ. දැන් බලමු මොකද්ද මේ මිස්ටර් ඩිජිට් එක කියන්නේ කියලා. අපි ඒකට ඉංගියක් මෙන්න වටපිටාවේ ලියලා තියෙනවා. එතකොට එයාලා දකිනවා මෙන්න මෙතන ලියලා තියෙනවා මිස්ටර් ඩිජිට් එකට පොඩි ඉංගියක්. ඒක ලියලා තියෙන්නේ look at the walls around you කියලා. එතන අපි දන්නවා එයාලා ආපු පාර දිගේ බැලුවම මෙන්න මෙතන ලොකුවට ලියලා දෙනවා. අනිත් පැත්තට එකකින් ඉලක්කමයි අනිත් පැත්තට ලියලා තියෙන එක මිස්ටරි හින්දා. එතකොට මේක තමයි මේ චිත්‍රවල තියෙන එකම ඉලක්කම. එතකොට එයාලා අඳුර ගන්න ඕනේ මිස්ටර් ඩිජිට් එක කියන්නේ මෙන්න මේ එකකින් ඉලක්කම කියලා. හරි. දැන් යාළුවනේ මිස්ටර් ඩිජිට් එක කියන එකට එක කෙනෙක් උත්තරය අරගෙන එයාලා එනවා. එයාලගේ අවසානයේ escape door එක විතරයි. එතකොට දැන් මෙතන අපි දන්නවා x වලට ආවේ 16. ඒතර මිස්ටර් ඩිජිට් එක වෙන්නේ 1. ඒතර මෙතන 161. ඒතර මෙතනින් ආවේ ෆයිනල් මූවෙන් ආවේ 137. ඒතර ඔය දෙක තමයි මෙයාට එනවා උත්තරයක්. සුළු කරලා බලන්න මෙතනින් එනවා 298 කියලා උත්තරය. එතකොට මෙන්න මෙතන තියෙන අපේ අවසානයේ ඉබ්බගේ කෝඩ් එක. එතකොට මේ ඉබ්බට අපි දාලා බලමු 298 කියන උත්තරේ. එතකොට 2 දෙවෙනි ඩිජිට් එක වෙන්නේ 9 තුන්වෙනි එක 8. දැන් මහම මෙන්න මේ ඉබ්බ මෙන්න මේ විදිහට ඇරිලා මේ දන්වල සම්පූර්ණයෙන් විවෘත වෙලා දොර අපිට අරගන්න පුළුවන් වෙනවා. ඒක ඕක තමයි escape room එකේ අභියෝගය.